බීලා ඉඳරිట్లా අඩිය පුඩිය ගෙවලා අපි බේබද්ද වෙන්නේ නෑ සුන්දරි. අපි අහිංසක ජීවි කොට්ටාසයක්. තේරුම් ගනි. මට තව එක වචනයක්වත් කතා කරන්න එපා. බීලා ගාගන්න මිනිස්සු ඉන්නවා. බීලා සින්දු කියන මිනිස්සු ඉන්නවා. බීලා කබ්බදාන මිනිස්සු ඉන්නවා. ඒ කවුරුත් අන්තිමේට ආදරේ කරන මිනිහට කෝල්ලයක් ගන්නවා. අනේ මේ කතා ඉවර නෑ. බීරගේ කෝල්ලයක් ගන්නන ගන්නේ තමන්ගේ හදවතේ අනු සුන්දර ස්වරූපෙට විතරයි. කවදා හරි කොල්ලේ තමුසට බීලා කෝල්ලයක් ගන්නවා නම් තමුසේ වාසනාව. අනේ යනවහලු යන්න වැදිමණ කියන්නේ නෝ මෙතන. චී ආදරෙන් ඉන්න දෙන්නෙම බිවම ගෑනු තලා පෙලා දාන මිනිස්සු අතර බිව රොමැන්ටික් මිනිහෙක් මම දෙපාරක් හම් වෙන මිනිහෙක් අනේ මේ තමුසි කෑවනම් බිවනම් ගෙදර ගිහින් නිදා ගන්නවා. මම මේ ට්‍රේඩ් එක ලොස් වෙලා ඔළුව ගිනි අරන් ඉන්නේ. තමුසි මෙතන 80න් විකාර කියවනවා. ඒ වුණාට බොන මිනිස්සුන්ට මම ආස නැහැ. සුන්දරි බොන මිනිස්සුන්ට වදින්න පියර වශයෙන් මුලින්ම දුකන දිලා hina වෙන්න පටන් ගන්නවා. ඊළඟට නිශ්ශබ්දතාවයෙන් නැති වෙලා හයියෙන් කතා කරන්න පටන් ගන්නවා. පස්සේ තුන්වෙනි පියවරේදී මෝඩකම නැති වෙලා කියන කරන හැමදේම බුද්ධිමත්ව පේන්න ගන්නවා. තමුසිට ඒ ගාන්ට වැදුණා නම් මට කෝල්ලා නම් බැනුම් අහන්නේ ඇයි? කුට්ටා එහෙනම් තව බොන්න වෙනවා. පිස්සුදෝයි මොන එකෙක් ඇවිල්ලා තමුසෙට? මට තමුසේ සැකයි. තමුසේද පාටිට ගිහින් ඉඳි මම මැසේජ් එක දාදි මේ ඔෆ්ලයින් ගේ. මල සමයම් බෝලස බං සිග්නල් නැති වුණා. එහෙමද? එතකොට තමුසේ ගෑවලා ගෙම්බගේ නම් එක හොයන් මැසේජ් එක දැම්මම උට මැසේජ් දෙන්නේ කොහොමද? මට තමුසේ සැකයි. සැකේ මේ ගෑණි මේ කතාව අහගන්න යාළුවගේ මගේ සිම් දෙක වෙනස්. හරි. එතකොට මං තමුසේගේ යාළුවට මං තමුසේගේ කෙල්ල තමුසේ කෝහනකොට මගේ නම මොකද්ද කියලා ඇහුවයි. මට තමුසේ හොඳටම සැකයි. සැක කරලා සිත මාගේ පොඩි දෙයටත් ඔබ පෙර දිනේ කිව්වලු. මගේ කෙල්ල කියලා හරියටම තහවුරු කරගන්න අහන්නෙත් ඒ. සැකේ නැමැති දුමාරෙන් තමුසේගේ මොලේ කියන පශ්චාත් භාගේ වැහිලා ගින් තියෙන්නේ. තේරුම් ගනින්. තමුසේ දැන් මොනවා කිව්වත් මට දැන් තමුසේ සැකයි. මේ ලෝකේ පවතින තාක්කල් ගෑනු සංගතියට පිරිමි සංගතිය ඇයි පිල්ලමක් ගැහුවා සැකයි. මම මෙච්චර රණ්ඩු කිව්දි තමුසේ හොඳට hina වෙනවා. තමුසේ සතුටි. මට නම් තමුසේ දැන් ඇත්තටම සැකයි. තමුසේ කොච්චර මාව සැක කරත් මම නම් වෙනද යන ගමන කරන පොඩ්ඩක් අසැකයක් තියාගන්න එපා. කොහෙද තමුසේ යන්නේ? ඒ වුණාට මට තමුසේ සැකයි හරි. සැකේ. ඕක නැති වෙන්න මම මොකක් කරන්න ඕනේ කියනවා. මම දුරන්නද? අම්මපල්ල කියනවා. අම්මපල්ලා ඔයි මං තමුසට වරදක් වෙන කී දෙයක් කරලා නෑ. දැන් සැක කරන්න එපා ප්ලීස්. හොඳ කොල්ලා. ඇලිවිල්ල කතඩු කරාද? මට තමුසේ යුරෝපේ ගත්ත එක සැකයි. ඒකනේ. කවුදනේ නිතර මැසේජ් දාන්නේ? කවුද දන්නේ යන්නේ? මගේ නම්බර් එක කාගාවත් තිබ්බේ නෑ. දෙන්නකෝ බලන්න. මේ මම දෙනවා. මේක මේ දිග චැට් එක ගන්න. මුලින්ම අද මම ඔය බස් වලට ගෙන් දැක්ක කියලා දාලා තියෙනවා. ඔය අයියා මම බස් වලට ගෙන් දැකලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් එකක් දාලා තියෙන්නේ. මම මතකත් තිබුණා. හරි හොඳ අයියා කෙනෙක්. මල සමයම් බෝලස බං. හොඳ අයියානේ. හොඳ අයියා. අප්පට හුඩු. මේක මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් දරත් මැසේජ් එකක් දාන්නේ. ඔව්වනේ මාර පෙලයි. පුළුවන්ද කියලා අහලා මම මැසේජ් කරේ. හරි හොඳ අයියා කෙනෙක්. මේ ගෑණි හොඳ අයියලා කියලා උන්නේ ගුණ හැරෙන්නේ පොල් පැලෙට කියලා තේරෙන්නේ නැද්ද? මූ තමුසෙට ටෝක් කරන එකෙක්. මූ තමුසෙට කැමති එකෙක්. තනියට තනිම කරන අමුතු එකෙක්. තේරුම් ගනින්. පිස්සු දානේ. එයා මාව දවසක් පාරෙන් දැකලා බයික් එකේ ගෙදරටත් ගෙනත් දැම්මා. හරි හොඳ අයියා කෙනෙක්. තමුසෙට ගෙදර යන්න ඕනේ කිව්වනම් මම බයික් එකේ ගිහින් දානවනේ. මූ හම්බෙන්න පොටකුත් පාදගෙන. එක දවසයිනේ යන්නේ. මට ඔයා ඉන්නවනේ. අනික මං එයාට කිව්වා මගේ තනියට යාළුවෙක් ඉන්නවා කියලා. එයා එහෙම නෑ. හරි හොඳ අයියා කෙනෙක්. එතකොට උට කියද්දි මං යාළුවෙක්. සුන්දරි මේ දුකට මම බොන්නේ නෑ, වල් කදුරු කන්නේ නෑ, කාටවත් මම බැන්නේ නෑ. බින්දෙව්වට රෑ තිස්සේ ඒත් මේවා දිට්ට දම්ම උඹට තේරෙයි පස්සේ. පිස්සු දානේ. එයා මට ටෝක් කරන්නේ නෑ. හරි හොඳ අයියා කෙනෙක්. කවුද තමුසේ ෆෝන් එකට මැසේජ් කරන්නේ? අඳුරන කෙල්ලෙක්. මගෙන් කෑව දාලා. එහෙනම් ඒක තමුසේට කැමති ඇති.
නෑ. හරි හොඳ නංගි කියන. කොහෙද බං අද මේ යන්නේ? ජෝඩු දාලා. දන්නේ නැද්ද ඉති? නිදාසේ කයියක් දාගෙන ඇවිදගෙන යනවා. නැන්ද දන්නවනේ. මේ මයි ගර්ල්ෆ්‍රෙන්ඩ්. නෑ මං ඇහුවේ කොහෙද ගමනාති කියලා. අද ඉතින් වැලන්ටයින් නේ. චීයානේ. මේ ගෑණි මේක හරි වැඩක් වුණාට. ඇයි අපිට වැලන්ටයින් දවසට පාරේ බහලා යන්න බෑද? එදාට අවුමුළු උන රින්ගන්න ඕනද? යකෝ වැලන්ටයින් කියන්නේ ආදරය කරන උන් සීපත් කරන්න වෙන් කරලා තියෙන දවස. එහෙම නැතුව මහා වැඩේ කරන දවස නෙමෙයි. තෝවගේ හෙල යක්ක ගෝත්‍රිකයන්ට ඔක තේරෙන්නේ නැහැ. අපේ කාලේ නම් ඉතින් ඔහොම දේවල් උනේ නෑ. මල සමයම් බෝල සබා අපේ කාලේ වරුණාව හැම වෙලෙම කියවන්න එපා බන්නන්දි ඔබතුමන්ලා තුමියලත් ඒ කාලවල ජොලි දැම්මනේ අපි අරක්කු බිව්වා ඔයාලා රා බිව්වා අපි ෆිල්ම් බලන්න ගියා ඔයාලා කටු අකුලේ ගියා ඔයාලා ජොලි දාලානේ ජොලිය ගන්න විදිය කාලෙත් එක්ක අප්ඩේට් වෙලා විතරයි ඒ වුණාට දැන් ඉන්නේ උන්ට විසේ කොයිද බං අපිට විසේ කියන්නේ මේ ලව් කරන එකම නෙමෙයි උඹලා වගේ පාරකට යන්න නොදී හැම වෙලෙම කියවන කේලම් කියන උන්ටත් තියෙන්නේ විසේ නාකි විසේ අනේ මේ මගේ කටවුස්ස ගන්න එපා. විසේ නැත්තත් අපි ජෝඩු දාන්නනේ පන්සල්ද? යන දේවාලක ඵලයන්. අපි යන්නම්. හැබැයි ආයේ පාර යන්නේ උන්ට බක පඬිත කතා කියන්නයි අනුන්ගේ කේලම් හොයන්නයි යන්න එපා. මෝඩියොත් වයසට යනවනේ. මේ වැඩිහිටියන්ට කරු කරලා කතා කරපන්. නැත්තම් තොපිලට yaadෙන්නේ නැහැ. වැඩිහිටියන්ට කරු කරනවා. එකෙන්ම රෙස්පෙක්ට්. හැබැයි උඹලා වගේ අනුන්ගේ කුණු හොයන්නේ උන්ට නන්නේ. ඒයි රසබත් කුමට තනකොළ කන ගවයින්ට